ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය හා ජංගම දුරකථන සහ තොරතුරු සාක්ෂරතා ඥානය වැඩි දියුණු කිරීම සඳහා පවත්වනු ලබන වැඩමුළු මාලාවේ පළමු සැසිය 2025 අප්‍රේල් මාස 19 වැනි සෙනසුරාදා කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අපි ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක පරීක්ෂණය ඇදීලායි පටන් ගන්නේ. පරීක්ෂණය ප්‍රතිඵලය තමයි මේ ඉන්නේ ට්‍රේනින් එකක් කරන්න විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් කරන්න මේ මූල්‍ය කටයුතු ගැන මේ සඳහා සහභාගී වීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 12 දෙනෙකු පමණ පැමිණ සිටියා. මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාලය හා විඥාපන විද්‍යා ආයතනයේ මහාචාර්ය රුවන් ගමගේ මහතා විසින් මෙම අවස්ථාවට කොළඹ මහජන පුස්තකාලයේ ජ්‍යෙෂ්ඨ පුස්තකාලයාධිපතිනි වරුණි ගඟබඩ ආරච්චි මහත්මියත් මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂඥ ඊෂා මිරැන්ඩා මහත්මියත් එක්ව සිටියා. එසේම මෙම වැඩසටහනේ සම්පත්දායකත්වයේ දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ 3 වැනි සහ 4 වැනි වසරවල උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. පළමු සැසියේ ඉදිරිපත් කිරීම කරන ලද්දේ RADLD රාමනායක මහතා සහ සුගාෂිනී බාලකෘෂ්ණන් මෙනවිය විසින් මෑතක තිබ්බ අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් කියන්නේ අවුරුදු 60ට වැඩි හැමෝටම ලක්ෂ 10ට අඩු ස්ථාවර තැන්පතු වලට 3කින් වැඩි පොලියක් ලබා දෙන්න තීරණය කරා. පෙර ඉඳන්ම තිබ්බා ඕනෑම තැන්පතුකින් ඕනෑම තැන්පතුක ලැබෙන පොලිය මත 5ක බද්දක් කියන්නේ විත්හෝල්ඩින් ටැක්ස් කියලා තමයි ඒකට කියන්නේ. පොලිය මත 5ක වාර්ෂික බද්දක්. කලින් ඉඳන් මේක තිබ්බා. දැන් මේ අයවැයෙන් මේක 5 ඇතිදක කියන්නේ 10 දක්වා වැඩි කරා. එතකොට ඒ වගේම දැන් ඒ කියන්නේ 5 කෙසේ වෙතත් දැන් 10ක් වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දෙගුණයක් නේ හරියටම. එතකොට දැන් අනිවාර්යෙන් පොඩි ඒක පොඩක් දැනෙනවා නේද? මේ කියන්නේ යම් අපි ලක්ෂ 5ක විතර ඩිපොසිට් එකක් දාලා තියෙන කෙනෙකුට ෆික්ස්ඩ් ඩිපොසිට් දාලා තියෙන කෙනෙක්ට අවුරුද්දට 10ක් පොලිය නම් ලක්ෂ 5කට 50000ක් විතර එනවා. 50000ක් එනවා. ආර්ථික පොලිය. එතකොට ඒකෙන් 10%ක්. ඒ කියන්නේ 5000ක් විතර අඩු වීමක් සිදු වෙනවා මේ රජයට මේ නවතම වැඩි කරපු බද්ද නිසා. ඉතින් ඒ වගේම මේක හැමෝම අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ නැහැ. මේක ගෙවන්න අනිවාර්යෙන් ගෙවන්න ඕනේ වාර්ෂික ආදායම, ඒ කියන්නේ මාසික ආදායම, வார்ஷிக ஆதாயம் மில்லியன் 1.8කට වැඩි. என்னன்னா வந்து இப்போ நீங்க எல்லாரும் எங்களை விட எக்ஸ்பீரியன்ஸ் கூடினவங்க. ஸோ நாங்கள் உங்களுக்கு சொல்லிக் கொடுக்க வேண்டியது இல்லை. நாம இப்போ சொல்லிக் கொடுக்குறது என்னன்னா சிஸ்டமேட்டிக்காக நீங்கள் எப்படி இதை அப்ளை பண்ண போறீங்கிறது மட்டும். ஸோ இதில் வந்து உங்களுக்கு இவ்வளோ நாள் வந்து வேலை செஞ்சு ரொம்ப டயர்டாக இருப்பீங்க. இப்போ வந்து ரிட்டையர்மெண்ட்டில் நீங்கள் ஃபைனான்ஷியலாக பீஸ்ஃபுல்லாக இருக்கணுன்றதுக்காக தான் இந்த ப்ரோக்ராம். ஸோ ஃபஸ்ட்டு வந்து இந்த பட்ஜெட்டிங்னு போட்டிருக்காங்க. பட்ஜெட்டிங் அப்படின்றது வந்து உங்களுக்கான இன்கம் உங்களுக்கு பென்ஷன் மூலமாக வரலாம், இல்லைன்னா உங்களோட சில்ட்ரன் கிட்ட இருந்து வரலாம், இல்லை ஏதாவது ஒரு ரெண்டல் ஃபீஸ், இப்படி வந்து ஒரு ஃபிக்ஸ்டான ஒரு இன்கம் வரும். அது இல்லாமல் உங்களுக்கான எக்ஸ்பென்சஸ்னால் மெடிக்கல் எக்ஸ்பென்சஸ் இருக்கலாம், இல்லைன்னா உங்களோட யூட்டிலிட்டி ஃபுட் இந்த எக்ஸ்பென்சஸ் இருக்கலாம். ஸோ இன்கம்லேருந்து எக்ஸ்பென்ஸ் போக வர சேவிங்ஸை வந்து நீங்கள் ஏதாவது ஒரு இடத்துல பட்ஜெட் பண்ணி அதை ஒரு இடத்துல இன்வெஸ்ட் பண்ணி எக்ஸ்ட்ரா உங்களுக்கான ஃபைனான்ஷியல் சப்போர்ட் ஒன்று உருவாக்கணும். அதான் பட்ஜெட். நெக்ஸ்ட் வந்து டெப்ட் மேனேஜ்மெண்ட். உங்களுக்கு வந்து ஏற்கனவே கடன் இருக்கலாம். ஸோ அதை நீங்கள் மேனேஜ் பண்ணணும் எப்படின்னா, ஒரு ஸ்மால் பேமெண்ட்டை வந்து ஒரு மந்த்துக்கு நம்ம இவ்வளோ கட்டி முடிக்கணுன்ற அளவுக்கு நீங்கள் பிளான் பண்ணி ஒவ்வொரு மந்தில் அதை கட்டி முடிக்கணும். அதோட ஹை இன்ட்ரெஸ்ட் வரக்கூடிய எந்த லோன்ஸையும் මගේ නම් සෞමිලියගේ බලනාක සම්මුතිය පිටේ තුන්වන විද්‍යාර්ථී අපිට මරදී එසේම ඉදිරි සැසි කිහිපයකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මාතෘකා කිහිපයක් පිළිබඳවත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් පූර්ව දැනුම් දීමක් සිදු කරනු ලැබුවා. ඕගොල්ලෝ ණයක් ගද්දි කොහොමද? ඒ කියන්නේ මොන මූල්‍යයන් තෝරගන්න ඕනේ. එතකොට මොන ඒ කියන්නේ ඒකේ සමහර ආයතනවල තියෙනවා පොලිය දාලා තියෙනවා මේ 110ක අඩු පොලියක් වෙදින් ඒ උනාට ඒක කැල්කියුලේට් කරන ක්‍රම තියෙනවා. වෙන ක්‍රම තියෙනවා. එතකොට අර වැඩි පොලියක් තියෙන ආයතනවලට වඩා ඒ පොලිය වැඩි වාර්ෂික ගන්න කරනවා. Hi everyone. At the third session வந்து loans, credit and investment. Loans நான் வந்து நீங்க இந்த மாதிரி loans எடுக்கலாம்.
அதில் வந்து உங்களுக்கான ரிஸ்க்கை எப்படி ரிடியூஸ் பண்ணி கொள்ளலாம், கிரெடிட்ஸை வந்து எப்படி மேனேஜ் பண்ணலாம், இன்வெஸ்ட்மெண்ட் எந்தெந்த ஃபண்ட்ஸில் எந்தெந்த மாதிரி இன்வெஸ்ட் பண்ணலாம், அதில் உங்களுக்கான ரிஸ்க் என்ன, இது பற்றினது வந்து 3வது செஷனாக இருக்கும். இதை வந்து உங்களுக்கு 3 பேர் ப்ரொடெக்ஷன் மொபைல் லிட்ரஸி. மொபைல் லிட்ரஸின்றது வந்து நம்ம ஒரு ஃபோன் மூலமாக எப்படி நம்மளோட எழுத்தறிவை மேம்படுத்தணுன்றது. அதாவது நம்ம இப்போ பேங்கிங் செய்கிறோம், இன்வெஸ்ட்மெண்ட் செய்கிறோம், ஃபைனான்ஸ் ரிலேட்டடான எல்லா விஷயத்தையும் எப்படி மொபைலில் பண்ண போகிறோன்றது தான் மொபைல் லிட்ரஸி. ஸோ அதுதான் வந்து 5வது. එමෙන්ම සම්පත්දායකයින්ගේ ඉදිරිපත් කිරීම සමායෝජනය කරනු ලබන්නේ මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂඥ සමන්ත පියදිගම මහතා සහ දීපා පියදිගම මහත්මිය විසින්. ඊට අමතරව සහභාගී වූවන් ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් අදහසුව මාරු කර ගැනීමකද නිරත වූ බව අප දුටුවා. මෙම සැසිය සාකච්ඡාවක ස්වරූපයෙන් සිදු කිරීම නිසා තමන්ට පෞද්ගලිකව බලපාන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන්ද තොරතුරු සාකච්ඡා කිරීමට සහභාගී වූවන්ට අවස්ථාව ලැබුණා. මෙහිදී බොහෝ අයගේ අවධානය යොමු වුණේ මෑතකදී රජය විසින් පනවන ලද නව බදු සංශෝධනය ගැනයි. 5% සිට 10% දක්වා වැඩි වුණු රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් වීමට ඇති හැකියාව බොහෝ සාකච්ඡා වුණා. බදු පැනවිය හැකි වාර්ෂික ආදායම ලක්ෂ 18ට වැඩි සියලු දෙනාගෙන්ම මෙම බද්ද අය කෙරෙනවා. 10% ගණනය කෙරෙන්නේ තැන්පත් කර ඇති මුදලට ලැබෙන පොලිය මතයි. උදාහරණයක් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර ඇතිනම් සහ එයට 3%ක වාර්ෂික පොලියක් ලැබෙනවා නම් එම පුද්ගලයාට රුපියල් 3000ක පොලියක් ලැබිය යුතුයි. නමුත් එම රුපියල් 3000න් 10%ක් එනම් රුපියල් 300ක් බදු මුදල ලෙස රජයෙන් රඳවා ගැනෙනවා. තමන්ගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු නම් මෙම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය හැකියි. ඒ සඳහා බැංකුවට ප්‍රකාශයක් ලබා දිය යුතුයි. එහිදී පිරවිය යුතු පෝරමය බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. අන්තර්ජාලයෙන් භාගත කරන්නත් පුළුවන්. ඇත්තටම ඒකේ තියෙන්නේ ඒකේ ලෝ එකේ තියෙන්නේ අවුරුදු 18ට වැඩි ඔක්කොටම පටන් ගැනීම තියෙන ජනවාරි 24 තමයි දීලා තිබෙන්නේ. දැන් පස්සේ 2024 ජනවාරි පළවෙනි දිනකොට 18 පිරෙනවා නම් හැමෝම ටිකයක් ගන්න ඕනේ. දැන් ඒකට ප්‍රශ්න තියෙන්නේ සමහර කට්ටිය ඉන්නවා අර දැන් එඩිකේෂන් ඉන්දියට අවුරුදු 10කට වඩා අඩු. ඒ කියන්නේ මයි චිල්ඩ්‍රන්ස්ලා නමුත් දෙන්නගේ STs තියෙන්න පුළුවන්. මොකද අම්මලා තාත්තලා දෙන්නගේ STs දාන්නේ. එතකොට කරන්නේ ගාඩියන් කියනවා. දැන් ඒකට ගාඩියන්ට තමයි ගාඩියන් ෆීල්ඩ් එකක් තියෙන්නේ. ගාඩියන්ට ටැක්ස් පේන අයිඩෙන්ටිෆයි කරන එකක් තියෙනවා. ඒකට ඒක යටතේ අර මේ ළමයව පිළිපැද කිරීමේ කොනුවෙලියක් මේ ඩෙක්ලරේෂන් එකේ තියෙනවා. එතකොට ඒ මාර්ගයේ මේ ඩෙක්ලරේෂන් එක දුන්නම බැංකුව ඒ 10% කපන්නේ නැහැ. හැබැයි ඒකෙත් අර ළමයේගේ ආදායම 5.1 කියන එකට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ලක්ෂයක් දැම්මා කියලා. ඒ ලක්ෂෙන් 50000ක් කෙනෙකුට 50000ක් අනිත් එක්කෙනාට කියලා හිතලා ඒතර එක්කෙනෙක් ටැක්සබල්. එයාගේ 50000ට පොලියට අරක කැපෙනවා. 10% කැපෙනවා. අනිත් 50000ට කැපෙන්නේ නැහැ. NIC එකේ කොපි එකක් එහෙම ඕන වෙනවා. ඒතකොට ඒක අර ෆෝන් එකකින් පින්තූරයක් අරගෙන එහෙම කරගත්තා නම් ඒකට මෙතනදිම කරන්නත් පුළුවන්. තමම කරන්න උත්සාහ කරන්න මොන හරි ගැටලුවක් ආවොත් අපිට ඊළඟ සතිය වුණත් ඒක ගැන කතා. අපි මේ යන වැඩසටහන් වලදී ඇත්තටම දැන් පොදු මේක තමයි මූල්‍ය කියන එක. ඒ කියන්නේ ෆයිනෑන්ෂියලි මොනවා හරි දෙයක්. ඒක ඕනම දැන් අදට තියෙන මාතෘකාව මොකක් වුණත් අපිට ඔය පොදුවේ කතා කරන්න පුළුවන් ඒ හැම එකක්. දැන් මේකට අමතරව වෙන සේවිං එක කියන්නේ බොහොම සාමාන්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උනත් අහන්න කතා කරලා ක්ලැරිෆයි කරගන්න අවශ්‍ය නම් එහෙම කරගන්න අවස්ථාව තියෙනවා. ඔව් හැබැයි දැන් අද මට රුපියල් ලක්ෂයක් කවුරු හරි එවුවොත් එහෙම දවස් දෙකක් තිබ්බත් ඒකට පොලියක් එනවනේ. ඒ පොලියට අදාළයි. ඒක හස්බන්ඩ් එවනවද කවුරු එවනවද කියන එක ඒක ගැටලුවක් නැහැ. ඒක කවුරු එව්වත් Tamanට ලැබිච්ච ඇත්තටම ආදායමක් නේ. මොන
මොන විදියකින් හරි ආදායමක්. ඒ ආදායමට ඒකේ පොලියට තමයි අර 110 ටැක්ස් එක කැපෙන්නේ. Declaration annual specific date එකක් තියෙනවා. දැන් දෙනවා දැන් මේ අවුරුදු ඇතුළත දෙනවා කියන්නේ 2025 තත්ත්වයට වර්ෂය කියන්නේ 2025 අප්‍රේල් පළවෙනි දිනට 2025 මාර්තු 31 දක්වා කාල පරිච්ඡේදයක් දෙන්නේ. ඒ කාල පරිච්ඡේදයේ පස්සේ ඒ කාල පරිච්ඡේදයේ කොහොමද කැන්සල්. ඊට පස්සේ ආයෙත් 2025 දෙනවා. ඒ කියන්නේ 2025 අප්‍රේල් පළවෙනි දිනට සමාජයේ ආදායමට වැසෙන්න පුළුවන්. ඒක මොකද පොසිටිව් එකකට තමයි විග්‍රහ කරලා වාරණාර තමයි සෙලෙක්ට් කරන්නේ තමයි ඇසෙට් එක අවුස්සන ඒවත් ෆික්ස් ඩිපොසිට්ස් එක දාලා අපි එහෙනම් ලබන සතියේ බලාපොරොත්තු වෙනවා අපි සෙනසුරාදා උදේ 10ට අපි ඔයගොල්ලෝගේ මේ දන්න කියන අය රෙජිස්ටර් වෙලා හිටියනම් ඒ අයටත් ආයි මතක් කරන්න කවුරු හරි එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් තව එන්න ඒ අයටත් දැනුම් දෙන්න මේ සංකල්පනාට පණිවිඩය දෙන්න කියලා අර සීනියර් සිටිසන් ගෲප් එකේ කරන සංකල්පනාට